ඔගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා පහසුවෙන් බිස්නස් ඊමේල් එකක් ලියන්නේ කොහොමද කියලා කතා කරන වීඩියෝ සීරීස් එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔෆිස් එකේදී මීටින් එකක් කැන්සල් වුණොත් ඒක කොහොමද අනිත් අයට ඉන්ෆෝම් කරන්න කියලා කතා කරන වීඩියෝ එකට. ඔබ ඔබේ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්නකොට ඔබේ බොස් කතා කරලා කියනවා good morning ලහිරු. අද 11ට ෂෙඩියුල් කරලා තිබ්බ මැනේජර්ස්ලාගේ වීක්ලි පර්ෆෝමන්ස් රිවිව් මීටින් එක කැන්සල් කියලා අනිත් අයට ඉන්ෆෝම් කරන්න කියලා. ඉතින් ඔබේ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්නකොට ඔබත් මේ වගේ සිටුේෂන්ස් අත්දැකලා ඇති. ඉතින් මේ වගේ ඊමේල් එකක් යවන්න අපිට අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම සීමිත කරුණු ප්‍රමාණයක්. මොකද අපිට අවශ්‍ය වෙන්නේ උදේ 11ට තිබිච්ච මීටින් එක නොවැළැක්විය හැකි හේතුවක් නිසා කැන්සල් වුණා කියන එක විතරයි. ඉතින් මේක හැමෝම දන්න මීටින් එකක් නිසා කෙටියෙන් විස්තර තිබීම ඉතාමත්ම ප්‍රමාණවත්. පළමුවෙන්ම අපිට අවශ්‍ය වෙනවා මේ ඊමේල් එකට සබ්ජෙක්ට් එකක්. මාතෘකාවක්. ඉතින් ඒකේ මාතෘකාව තමයි cancellation of weekly review meeting. ඉතින් ඊට පස්සේ මේ ඊමේල් එකේ ආරම්භය. මෙතනට සහභාගී වෙන්නේ ඒ අදාළ ව්‍යාපාරයේ කළමනාකරුවන් නිසා dear all අපි ඒ අය ගැන දන්න නිසා අපි ඒක ආමන්ත්‍රණය කරනවා dear all කියලා. ඊට පස්සේ අන්තර්ගතය. අපි කියනවා the meeting at 11 o'clock am today is cancelled due to an unavoidable reason. ඉතින් මෙතනදී is cancelled කියන්නේ passive voice එකෙන් සහ unavoidable reason එකක් කියන්නේ නොවැළක්විය හැකි හේතුව. ඉතින් අවසානයේ අපි මේක අවසන් කරනවා thanks ලහිරු කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔබ ඔබේ ඊමේල් එක සාරාංශ කරගත යුත්තේ. ඉතින් ඔබත් මේ වගේ ස්මාර්ට් විදිහට වැඩ කරන්න කැමති නම් මේ වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. බොහොම ස්තුතියි. මම ලහිරු.